guys ඉතින් කොහොමද ඔයාලට ඉතින් ඔයාලා දැනන් හිටියද ඉන්දියා වීසා නැතුව හිටියොත් මොකද වෙන්නේ කියලා? ඔය ප්‍රශ්න ටිකට අද මේ වීඩියෝ එකෙන් උත්තර. Hi guys කොහොමද ඔයාලට ඉතින් සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්න කිහිපයකට අද උත්තර දෙන්න හිතුවා. ඉතින් ප්‍රධානම ටොපික් එක වීසා නැතුව ඉඳලා රුසියාව වුණොත් මොකද වෙන්නේ සහ මොකද කරන්නේ මෙයාලා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම ඔයාලා ෂෙයා කරන්නම්. ඇත්තටම කෙටියෙන්ම කිව්වොත් වීසා නැතුව වුණොත් ඔයාලව කඳුරු දාලා මාස මාසයක් අගැසක කාලයක් ඊට වැඩි වෙන්නත් පුළුවන්. අනිවාර්යෙන් ලංකාවට යනවා ඉන්න ඇඳුම් පිටි. ඔක තමයි සරලම වෙන දේ. මම ඔයාලට ස්ටුඩන්ට් එනවා නම් සහ ජොබ් වීසා එනවා නම් හරියටම ප්ලෑන් එකක් ඇතුව කියලා එන්න කියලා කියන්නේ රටකට ආවන් පස්සේ අපි තනි වෙනවා කොච්චර කොහොම කරන්නේ. කවුරු කොහොම කිව්වත් තමන් තනි වෙනවා. එතකොට ආවුණත් ගෑනු කපල්ලයක් ආවුණත් ගෑනු පිරිමි කියලා ආවුණත් එහෙම අදාළත් යන්නේ දෙන්න දෙපැත්තකට යන්නේ. එතකොට සල්ලිත් නැහැ මුකුත්ම නැහැ. ඔයාලා ස්ටුඩන්ට් එනවා නම් ස්ටුඩන්ට් ඇවිල්ලා දිගටම ඉගෙන ගන්න වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ඉගෙනගෙන ඒ වැඩ පිළිතුරු ගන්න. මොකද ફોකස් එක තියෙන ඉගෙනීමට. හැබැයි ඔයාලා ජොබ් එකක් කරන්න විතරක් කිසි කෙනෙක් රට ඇතුළට ඇවිල්ලා ජොබ් එකකට ફોකස් එක දීලා ස්ටුඩන්ට් කරගෙන යනවා. ස්ටුඩන්ට් යනවා අනිවාර්යෙන් ඔයා ප්ලෑන් එකක් තියාගන්න ඕන. නෙක්ස්ට් ඉයර් එකට වීසා එක ගහගන්න. නැත්තම් ඔයාලට වීසා එක තිබ්බොත් ඔයාලට මොකක් හරි ජොබ් එකක් හොයාගන්න බැරි වෙන ගන්න නැහැ. හැබැයි වීසා නැතුව ඔයාලට ජොබ් එකකට යනවා කියන්නේ ජොබ් නැතුව නේ ජොබ් තියෙනවා නැත්තේ නැහැ තියෙනවා. ඔයා අනිවාර්යෙන් මෙට්‍රෝ යූස් කරනවා බස් යූස් කරන්න වෙනවා. ඒකට පාර තොටේ ඇවිදින්න වෙනවා. ඒකට මෙහි අවුරුද්දකට එක කාල සීමාවක් එනවා. මෙහි ඉන්න කට්ටිය දන්නවා ඔයාලා පොඩක් ඔයාලා බලන්න. ඒ කාල සීමාවෙදී ඕල් පීරනවා. මේ අපිට ඉඳන් එක වැඩි. එතකොට ඔයාලා යන පාරේ යනතොට ගානේ නැත්තම් මැගසින් එකේ කඩේකට ගිහිල්ලා එනකොට හරිය ඔයා හම්බ වුණොත් 75ක් 90ක් අතරම ඔයාව අනිවාර්යෙන් ටැග් කරනවා. ඔයාලා අරගෙන ගිහිල්ලා කඳවුරු දානවා සහ නැත්තම් ඔයාලට සල්ලි දීලා බේරෙන්න පුළුවන්. සමහර ඒකත් ලක් එක තමයි හැම්බෙන ඔෆිසර්ස්ලාත් එක්ක තමයි අඳුන ගන්න. එහෙම දීලා බේරෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒ වගේ කට්ටක් ගන්න ඕනේ. ඔයාලා හරියටම එන්නේ මොකටද සහ ඔයාලගේ පර්පස් එක මොකක්ද කියලා ඔයාලා ස්ටඩි කරන්න. ඔයාලා දන්නවා ඔයාලට මොකද්ද අවශ්‍යතාවය තියෙන්නේ. ඉගෙන ගන්න නම් ඔයාලා ඉගෙන ගන්න එන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඩිග්‍රී මොකද්ද කරන්නේ? අවබෝධයක් ඇති වෙන්න මොකද්ද තියෙන කෝසස් ඒ දේවල් ගැන රිසර්ච් කරලා එන්න. යන්නම් වාලේ ගිහිල්ලා මෙහෙට ඇවිල්ලා ඒජන්සි එකට හරි මොකක් හරි නැත්තම් බැන ඉන්න එපා කිසි දෙයකට. තමන් රටකට ආවොත් අනිවාර්යෙන් තනි වෙනවා. ඒක තමයි කවුරුත්ම නැහැ. ඒක මේ අපේ අරයා බලාගනි මෙයාමයි වගේ යාළුවෝ ඉන්නවා. ඒව නෑ ප්‍රශ්නයක් වුණොත් තමන් තනියමයි. අනිවාර්යෙන් ඔයාලා ක්‍රමයක් නැතිව නම් ස්ටුඩන්ට් ආවොත් ඔයාලා අනිවාර්යෙන් ඔයාලා ප්ලෑන් කරනවා ඊළඟ අවුරුද්දට වීසා එක ගහගන්නේ කොහොමද? වීසා එකට මම සල්ලි රෙඩි කරගන්න ඕන කොහොමද කියන එක. ඒකට ඔයාලා ලෝන් එකකුත් දාලා වීසා ඔය කතන්දර දෙකම ආවොත් එimhe ඔයාලට සේව් කරන්න වෙනවා ගාණක්. යම්කිසි ගාණක් ඔයාලා මෙහි සේව් කරන්න ඕනේ. ඔයාලා ලෝන් එකට ගෙවන්න ඕනේ. ඊට පස්සේ වීසා එකට සල්ලි මුලින් ඉඳලාම හදාගෙන ගියොත් ඔයාලට පහසුවෙන්ම නෙක්ස්ට් ඉයර් එකට වීසා එක ඔයාලට ගහ ගන්න පුළුවන්. ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකට ඒ කියන්නේ මම මේ එක්සැම්පල් කියන්නේ ජොබ් කරන්න දෙයක් නැති එකමට ඇවිල්ලා ඒ කියන්නේ এডুকেෂන් ඇවිල්ලා ඔයාලා ජොබ් එක කරනවා නම් ඉතින් ඔයාලා නෙක්ස්ට් ඉයර් එකට ගහන්න ඕනේ වීසා එක ගහ ගන්න කියලා මම නිතරම කියන්නේ. ඒක ඔයාලට ණයත් වෙලා ඔයාලට එකක් ගෙවා ගන්න බැරුව රුසියාවට ආයෙ මුකුත් නැතුව ලංකාවට යන්න වුණොත් එහෙම ඒක න අපරාධයක්. ඒකයි මම නිතරම කියන්නේ ඔයාලා ජොබ් වීසා එනවා නම් වඩාත් හොඳයි. දැන් ජොබ් වීසා ගොඩක් දෙනවා. ඉතින් මෙහෙ විතර නෙමෙයි සර්බියාවලත් දෙනවා. ඒ කියන්නේ රුසියාවම අයත් රටවල්. ඉතින් ජොබ් වීසා එකට යනවා නම් වඩාත් හොඳයි. මොකද এডুকেෂන් ඇවිල්ලා අනාථ වෙනවට වැඩියි. මොකද ඔයාලගේ පර්පස් එක තියෙන්නේ එතනදී තනිකරම මේ ජොබ් වීසා එක ජොබ් එක. ඉතින් මෙතනදී ඔයාලා ඇවිල්ලා ඔයාලා දෙකක් මැනේජ් කරන්නත් වෙනවා. අනික ඔයාලා වීසා එක ගහ ගන්නත් වෙනවා. එතනයි ඇඩිෂනල් කොස්ට් එකක් දරන්නත් වෙනවා. ඔයාලා අනික ණයත් වෙලා එන්නේ. ඔය දෙකම එකට බලපාද්දි ඔයාලා හිතන්න අවුරුද්දක් ඇතුළත ඔයාලට හම්බ කරන්න පුළුවන් ගාන සහ ඔයා අනිත් පැත්තට ස්පෙන්ඩ් කරන ගාන. ඉතින් ඔය දේවල් හරියටම එන්න කලින් මේ මම කොහොමද රටකට යනවා ඒකින් ගිහලා ගේමක් ගහනවා කියන එකට වඩා ඔයාලා එන්න කලින් හරි අයිඩියා එකක් ඇතුව ආවොත් ඔයාලට පුළුවන් ඔයාගේ
සේව් කරන එක හරි ඊළඟ නෙක්ස්ට් ස්ටෙප් එක හරි ආකාරව තියන්න. නැත්නම් කිසිම දෙයක් නැතුව විභාගාතේ දුවනවා වගේ මම මොකක් හරි මැච් එකක් ගහනවා වගේ ඔයාලා ආවම පස්සේ තමයි ඔක රෆ් එක දැනෙන්නේ. ඔයාලා ආවා කියන්නේ එක්සැම්පල් මම මේ ගොඩක් අයට කියන්නේ এডুকেෂන් ඇවිල්ලා ජොබ් එක ෆෝකස් කරන් ඉන්න අයට. එතකොට ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකට ආවා මම අපි ජොබ් එකට සෙට් වුණා. හරි ජොබ් එකට සෙට් වෙලා ඔයා වීසා ගහන්නේ නැහැ. හරිද? ඔයා සේව් කරනවා. ඔයාගේ ලෝන් එක ඉවරයි. හැබැයි එතනදී ප්‍රශ්නයක් නැහැ ඔයාට. යම් ඕනි ප්‍රශ්නයකට රෙඩි වෙලා ඉන්නවා නම් ගටත් තියනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ ඒකට. ඒක තමන් ගත්ත තීරණයනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාට ඒ වගේ රිස්ක් එකක් ගන්නත් බැයි නම් ඔයා හිතන්න ඔයා වීසා ගහගන්නේ නැතුව ගර්ල් කෙනෙක් හෝ වේවා බොයි කෙනෙක් නම් ගොඩක් දුරට අඩුයි ගොඩක් රෆ්නේ. හැබැයි ගර්ල් කෙනෙක් හෝ වේවා කියන ඔයාට හිතන්න ඔයාට ඒ දේ ඔයාට අවබෝධය නැතුව ඔයා වීසා ගහගන්න නැතුව මෙහෙට වෙලා ඉඳලා ඔයා හිතන සාමාන්‍යයට ඔයාගේ යාළුවෝ ගහන්නෙත් නැහැ. ඔයා ගහන්නෙත් නැහැ ඒකින්ද. හැබැයි ඔයාගේ යාළුවෝ ඔක්කොම කොටු වෙනවා කියන්නේ පොලිසිය යම් දවසක එතනදී ඔයා අනිවාර්යයෙන්ම තනි වෙනවා. මොකද ඔයාගේ හොඳම යාළුවා බොයි කෙනෙක් වුණත් ඔයාලා එකට නෙමෙයි දාන්නේ. ඔයා වෙනම කඳවුරක එයා වෙනම කඳවුරක. ඔයාලට දකින්නවත් හම්බෙන්නේ නැහැ. කතා කරන්නවත් හම්බෙන්නේ නැහැ. ෆෝන් උත් ගන්නවා ඔයාලා. ඉතින් මම මගේ එක්ස්පීරියන්ස් එකක් ඔයත් එක්ක ෂෙයා කරන්න. ඉතින් මගේ ගොඩක් යාළුවෝ එහෙම කැච් අවුට් කළා. ඉතින් ඒක නිසා මම කියන්නේ හරි අවබෝධයක් ඇතුව වෙන්න. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. යන පාත් එක ගැන දන්නවා. ඊළඟ අවුරුද්දේ වීසා එක ගහගන්න විදිහ දන්නවා. ඊළඟ වීසා ඒ කියන්නේ දැන් එක්සැම්පල් ඔයාලා එන්නේ ස්ටඩි ඇවිල්ලා ඔයාලට කරන්න දෙයක් නැතිකමට කරන්න දෙයක් නැතිම වුණොත් ඔයා අනිවාර්යයෙන් වෙන යුනියන් දාලා ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කළා ඔයාලා වීසා එක ගහගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. දවස් 35කට කලින් ඇප්ලයි කළා. ඔයාලා ඉතින් එන්න කලින් මේ දේවල් අප්ඩේට් වෙනවනේ. එතකොට ඔය දේවල් ටික ඔළුවේ තියාගන්න. එතකොට ඔයාට පුළුවන් ක්‍රමානුකූලව මේ এডুকেෂන් ඇවිල්ලා මේ අනාථ ජොබ් එක කරලා අනාථ වෙනවට වැඩිය කෙලින්ම ඔයාලා එන්නේ ජොබ් වීසා එකට කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට අමතරව ඔයාට වීසා එක ගන්න කොස්ට් එකක් යන්නේ නැහැ. ඒකට ඔයා ණය වෙලා ආවත් ප්‍රශ්න නැහැ. ඔයාට වාරිකේ දාලා ඔයාට සේව් කරගන්න මේ හැකියාවක් තියෙනවා. මම හිතනවා ගොඩක් දුරට මම මේ සරලව මගේ වචනෙන් කියන්නේ මේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඔයාලා පොඩි අවබෝධයක් ඇති කරගන්න. ඒ කියන්නේ ඔයාලටම ඒක ෆීල් වෙනවා. එතකොට මොකද්ද මම කරන්න ඕනේ කියන එක. එතකොට ඔයාට අවශ්‍ය දේ ඔයාගෙන අයිඩියා එකක් තියෙනවා. එතකොට අනිත් කාරණාව ඔයාලා এডুকেෂන් විතරක් වෙනවා කියන්නකො. ඔයා දිගටම එඩියුකේෂන් වෙනවා ණය වෙලා එන්නේ. ණය වෙලා ඇවිල්ලා ඔයාට මේ යම් කිසි ගණන් සේව් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඊට පස්සේ ඩිග්‍රියට දැම්මත් ඔයාට මේ සේව් කරලා යම් කිසි ගණනක් දාලා හැබැයි යම් කිසි මොහොතකින් ඔයාට අසනීප හෝ වේවා යම් කිසි දෙයකින් ඔයාට සේව් කරගන්න බැරි වුණා ජොබ් එකක් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ මොමන්ට් එකකදී ලංකාවෙන් හදිසියක් වුණ කීයක් හරි දාගන්න පුළුවන් තත්ත්වයක් තියාගන්න එහෙම වාතාවරණයක් තියෙනවා ගොඩක් හොඳයි. මම කියන්නේ කිසිම ප්ලෑන් එකක් නැතුව ඔයාලා මේ සේව් කරලා ඩිග්‍රියට ඇප්ලයි කරලා එහෙම අයිඩියා එකක් තියනවා. මොකද ඔයාලා මේට රට ඇතුළට එන්නත් කොස්ට් එකක් වැය කරලා ඉන්නේ. ඒක ඔයාලා ඩිග්‍රියටත් සේව් කරගන්න එපා. ඒක ඔයාලා ණය වෙලා මොකක් හරි අතේ තියෙන සල්ලියක් ගන්න මොකක් කර ණය වෙනවනේ. එහෙම ණය වෙලා ඇවිල්ලා ඒකත් රිකවර් කරලා ඔයා ඩිග්‍රියට සල්ලි එකතු කරන්න වෙනවා. මම මේ කියන දේ ඔයාලට පැහැදිලිද කියලා හිතනවා. එතකොට ඔයාලා මම මේ කියන এডুকেෂන් විතර පර්පස් කරන් ආවත් ඔයාලගේ මැනේජ්මන්ට් එක අනිවාර්යෙන් තියාගන්න. එතකොට සල්ලි ඉදන් කරන එක සහ කොහොමද ඒ දේවල් කරන්නේ කියලා Tamanට අවශ්‍ය දේ මොකද්ද අනවශ්‍ය දේ මොකද්ද කියන එක හරි අවබෝධයක් ඇති වෙන්න. ඒකට ගොඩක් අය නිදහස හම්බුනාන් පස්සේ එක දේවල් මොකද සල්ලි වල වටිනාකම අවබෝධයක් නැති වෙනා මුලින් ආව කෙනෙක්ට කොහොමද මේක මෙහෙ රුපීස් වලින් කොහොමද වැලිඩ් වෙන්නේ මොකද ඒකට මෙහෙ රුපීස් ඒ කියන්නේ මෙහෙ හම්බ කරන එකෙත් මෙහෙ ලොකු වියදමක් නැති වුණත් ලංකාවේ එක සමහර විට රුබල් 100ක් කියන්නේ ලංකාවේ රුබල් ලංකාවේ සාමාන්‍ය 350ක් වගේ දැන් තියෙන රේට් එකත් එක්ක. ඉතින් ඒක නිසා හැම වෙලේම මම මේ වැඩිපුරත් දේවල් කියන්නේ ඔයාලට අප්ඩේට් වෙන්න යන්නම් ඔයාලා කිසිම රට මෙහෙ නෙමෙයි ඕනම රටකට යද්දි Tamanට අවශ්‍ය දේ මොකද්ද කියන එක මම අපි ආයුත්තේ කොතනද කියන එක ඔයාලා ඔළුවේ තියාගෙන යන්න ඕක කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ නිතරම කියන්නේ ගොඩක් දුරට এডুকেෂන් ඇවිල්ලා ජොබ් කරන අයට අනිවාර්යෙන් ඊළඟ අවුරුද්දට විසේ ගහගන්න ප්ලෑන් එකක් තියාගන්න මම මේ නිතරම කියන්නේ. ඒක අනිත් යාළුවෝ ගැහුවේ නැහැ මමත් ගහන්නේ නැහැ කියලා ඉන්න එපා. කවුරුත්ම නැහැ යාළුවෝ
කියන එක කවුරුත්ම නැතුළු වෙන්නේ මොකද මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයා පාර තොටේදී මේ ආවුනොත් ඔයාව යාළුවෝ වෙන්නේ කවදාවත් ඔයාව බේරගන්න යාළුවන්ට බෑ බේරගන්න මොකද යාළුවෝ පොලිසිය කතා කරලා මේ ඇක්සෙප්ට් කරන කෙලින්ම ඔයාලව කඳුරු දාලා ඔයාලා ඉන්න ඇඳුම් පිටිම ලංකාවට යවන එක තමයි වෙන්නේ එන්න කලින් මං කියන විතරනේ තවත් රිසර්ච් කරලා බලන්න ඔයාලට අවශ්‍ය දේ මොකද්ද කියලා හරියටම අවබෝධයක් ඇති වෙන්න. එතකොට කවදාවත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔයාලා හරි අවබෝධයක් ඇතුව එන්නේ. එහෙනම් අය ලස්සන වීඩියෝ එකක් හම්බුණා. මම මේ වැඩිපුරත් දේවල් නැවත නැවතත් කියන්නේ. එතකොට ඔයාලට මේක ගැන බැරෑරුම්කම පොඩක් ඔලුවට යනවා. එතකොට හරි තමන් ඉන්න ස්ටේටස් එක මොකද්ද කියලා තේරිලා ඊළඟට next step එකට මොකද්ද කරන්න ඕනේ කියන එක පොඩක් හිතන්න පුරුදු වෙනවා සහ මම මේ ඒකට ප්ලෑන් එකක් තියෙන මිනිස්සුන්ට නෙමෙයි මම මේ කියන්නේ අයට නෙමෙයි කියන්නේ මොකද කිසිම ප්ලෑන් එකක් නැති නංගිලා මල්ලිලා ඉන්නවා ඒ අයට කියන්නේ මේ මම මෙහෙ ඇවිල්ලා මොකක් හරි ගේම් එකක් ගහ ගන්නවා කියලා හිතන අයට ගේම් එකක් ගහන්න බැරි නෑ පුළුවන් මම මේ වඩාත් කියන්නේ ඒ ගේම ගහ ගන්න කොහොමද වැඩ කටයුතු කරන්නේ සහ මගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් මම ඔයාලට ෂෙයා කරන්නේ එතකොට ඔයාලා රටකට එන්න කලින් මගේ තියෙන කියන්නේ මේ තියෙන අත්දැකීම් ඔයාලට මම හිතන්නේ තවත් ශක්තිමත් වෙන තවත් ඔයාලට තියෙනවා මේ සෝෂල් මීඩියා තියෙනවා ගොඩක් තාක්ෂණ දියුණු රිසර්ච් කරන්න ඔයාලට රෙකමෙන්ඩේෂන් සහ කොහොමද රට තුර ආවම් පස්සේ ඒ දේවල් කොහොමද කොස්ට් එක වෙන්නේ එතකොට ඒ දේවල් කොහොමද මැනේජ් කරන්නේ ඔය හැම දෙයක්ම ඔයාලා අප්ඩේට් වෙනවා තව වීඩියෝස් තියෙනවා YouTube එකේ තියෙනවා ඉතින් සෝෂල් මීඩියා වල අද තාක්ෂණය ගොඩක් දිනුනේ. ඒකට ඔයාලට තියෙනවා monthly කොච්චර cost එකක් යනවද? ඔයාලා monthly හම්බ ගන්න පුළුවන් ගාන කොච්චරක් වගේද? එතකොට අවුරුද්දකට ඔයාලා කොච්චර save කරන්න පුළුවන්ද? මේ job visa education වල job කරන එක පාඩුද වාසිද? ඒකට job එකකට ඇවිල්ලා තියෙන වාසිය මොකද්ද? ඔය හැම එකක්ම ඔයාලට හරියටම idea එකක් එනවා. මම මේ කියන දේවල් එක්කලා හරියටම research කරලා බලුවොත්. එහෙනම් ලස්සන වීඩියෝ එකක් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.